ආයිබෝන් යාළුවනේ ඔන්න අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න අපි හැමෝම නිතරම ආහාරයට ගන්න එළවලුවක් ගැනයි. ඒ තමයි ගෝවා. ඉතින් ගෝවා අපේ ආහාරයට එකතු කර ගැනීමෙන් මොනවද අපිට ලැබෙන සෞඛ්‍යමය වාසි, ඒ වගේම තමයි ගෝවා අධිකව කෑමෙන් මොනවද ඇති වෙන්න පුළුවන් අගුණඵල කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ගෝවා වල විටමින් C, විටමින් K, ෆයිබර්, ෆෝලේට්, ඇන්ටිඔක්සිඩන්ට් බහුලව තියෙනවා. මේවා අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සෞඛ්‍ය රැක ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම තමයි ගෝවා වල තියෙන ෆයිබර් නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු වෙනවා. එය මලබතය අඩු කිරීමට සහ ආන්ත්‍ර සෞඛ්‍ය පවත්වා ගැනීමටත් බෙහෙවින්ම උපකාරී වෙනවා. අනිත් වැදගත් කාරණාව තමයි ගෝවක් ආහාරයට එකතු කර ගැනීමෙන් හෘද රෝග අවදානම අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රතු ගෝවවල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් සහ පොටෑසියම් හෘද සෞඛ්‍යයට සහ රුධිර පීඩනය පාලනය කර ගැනීමටත් උපකාරී වෙනවා. ගෝවවල විටමින් C බහුලව අඩංගු වන නිසා ප්‍රතිශක්තිය වැඩි කරන එළවලුවක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ විතරක්ම නෙමේ ඔන්න බර පාලනය කරගන්නත් ගෝවා කියන්නේ හොඳ එළවලුවක්. ඒ මන්දයත් ගෝවවල අඩු කැලරි සහ ඉහළ ෆයිබර් ප්‍රතිශතයක් අඩංගු වෙන නිසා මේ ආහාරයට ගැනීමෙන් පසු බඩ පිරුණු හැඟීමක් ලබා දෙනවා. ඉතින් නැවත නැවතත් අධිකව ආහාර ගැනීම මෙමගින් අඩු වෙනවා. හොඳයි, දැන් අපි බලමු ගෝවා අනුභව කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. ගෝවා ආහාරයට එකතු කර ගැනීමෙන් බඩේ ගෑස් වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බ්ලෝටින් හෙවත් බඩ පිපුම වගේ තත්ත්වයන්ුත් ඇති වෙන්න පුළුවන්. අධිකව අමු ගෝවා කෑමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වෙන්න පුළුවන් කියලා සමහර අධ්‍යයන මගින් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු තියෙන අයත් ගෝවා ආහාරයට ගැනීමේදී පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. අනිත් සැලකිලිමත් විය යුතු කාරණාව තමයි ගෝවාවල විටමින් K වැඩි නිසා ලේ කැටිවීම පාලනය කරන ඖෂධ ගන්නා අයත් ගෝවා ආහාරයට එකතු කර ගැනීමේදී ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම බෙහෙවින්ම වැදගත්. ඉතින් යාළුවනේ ගෝවා කියන්නේ අපගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රතිඵල අත්පත් කර දෙන පෝෂක බහුල එළවලුවක්. මුත්තිතින් ගෝවා ආහාරයට එකතු කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවත් අවධානය යොමු කරාම ඔයාලට හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාවත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you so much. මං ගිහින් එන්නම්.